දුකින් ඉන්න ඔයාටයි මේ කතාව. ඉතින් අහලා බලන්නකෝ. මට පුතා මල දුක ඉවස ගන්න බැරිව ගියා. මට පිස්සු හැදුනා. සී නැතිව ගියා. ඇඟේ වස්ත්‍ර පවා නැතුව ගියා. කොණ්ඩේ කඩාගෙන පාරක් ගානේ ඇවිදගෙන යන්නටයි මට සිද්ධ වුණේ. කහල ගොඩවල් ගානේ, අමු සොහොන් පිටි ගානේ, රතගාල් ගානේ 3 අවුරුද්දක් මුළුල්ලේ ඇවිද ගියා. බඩගින්නෙන් පිපාසෙන් දුක් විඳා. බුදුරජාණන් වහන්සේ මිථිලා නගරයට වඩින අයුරු මටත් එක ගන්න ලැබුණා. නොදෙමුණු සත්වයන් දමනය කරන කිසිම අයුරකින් බියක් නොමැති සම්බුදු සමිඳානන්ව දැක ගන්න ලැබුණා. උන්වහන්සේව දකිනකොට මට ප්‍රකෘති සිහිය ආවා. මල් ළඟට ගිහින් වන්දනා කළා. ඒ ගෞතම බුදු සමිඳානන් මං ගැන අනුකම්පා කළා. මට දහම් දෙසුවා. ඒ ශ්‍රී සද්ධර්මය අදහලා මං බුද්ධ ශාසනය මහණ වුණා. ශාස්ත්‍රෝන් වහන්සේගේ වචනය අනුව ජීවිතේ ගත කරපු මං ඒ අමා නිවන් සුව සාක්ෂාත් කළා. සියලු දුක් දුම්නස් නැත්තටම නැති වෙලා ගියා. ශෝකයෙන් හටගන්න ඒ අරමුණු සියල්ලම මම පිරිසිඳ දැක්කා. මේ වනාහි වාසෙට්ටි නම් රහත් තෙරණිය වදාළ ගාථාවන්ය.